Hi, welcome to my channel. හයි ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද මම මේ බ්ලොග් එක කරන්නේ අප්පාර්ට්මන්ට් එකේ උයන වැඩක්වත් ඒ වගේ දෙයක් නෙමෙයි. අද මම පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. විශේෂයෙන්ම මට shopping යන්න ඕනේ. ඒ කියන්නේ winter එකට පොඩි පොඩි අඳුම් වගේක් තියෙනවා. ඒ ටික ගන්න ඕනේ. මොකද මේ දවස්වල දන්නවනේ මෙහි ගොඩක් සීතලයි. ඉතින් මම ලංකාවේ ඉඳලා එද්දී අඳුම් ගෙනාවා ඇත්තටම winter එකට හරියන ඇඳුම්. ඒත් තව පොඩි පොඩි දේවල් ටිකක් මෙහින් ගන්න තියෙනවා. ඉතින් මම ඒකටත් එක්ක පොඩ්ඩක් එළියට යන්න හිතුවා. ඇත්තටම දැනටමත් මම ගොඩක් පරක්කු වැඩි. මොකද මම මේ යන තැනට පැයක් වගේ දුරක් තියෙනවා. බස් දෙකක යන්න ඕනේ. මේක ළඟ තැනක් නෙමෙයි. බෝධ වලින් ටිකක් දුර තමයි තියෙන්නේ. ඉතින් හොඳම දේ කියන්නේ මම යන්න ලෑස්ති වෙනකොට තමයි දැක්කේ මගේ පවර් බෑන්ක් එක charge නැහැ කියලා. මොකද මට පවර් බෑන්ක් එක නැතුව කොහෙවත් යන්න බෑ. මගේ ෆෝන් එකේ බැටරි එක දැන් ටිකක් හොඳ මදි. ඒ නිසා ගොඩ වෙලාවක් මට බැටරි පවර් එකකින් ෆෝන් එක තියාගන්න බෑ වීඩියෝස් ගනිද්දී. ඉතින් මම vlog එකකුත් කරන නිසා මට අනිවාර්යයෙන්ම පවර් බෑන්ක් එක ඕනේ. ඒ නිසා මට ඒක ටිකක් charge වෙනකන් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් ඒක charge වෙනකන් මම ලෑස්ති වුණේ. මේ දවස්වල මාර සීතලයි. එළියේ වැස්ස ඒ වගේම තමයි එළියට බැස්සොත් ඒ කියන්නේ වෙවුලන තරම් සීතලයි. අපි අනිවාර්යයෙන්ම ජැකට් දෙකක්වත් දාගෙන එහෙම තමයි එළියට බහින්නේ. ඒ තරම් සීතලයි මේ දවස්වල. ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. ලෑස්ති වෙලා ඉවරුණාට මට යන්න වෙන්නේ නැහැ. තව උඩි වෙලාවක් ඉන්න වෙනවා. පවර් බෑන්ක් එක charge වෙනකම් පැයක් වගේ මම පවර් බෑන්ක් එක charge වුණාට පස්සේ තමයි අනිවාර්යයෙන්ම යන්නේ. මොකද නැත්තම් මට වීඩියෝස් ගන්න විදියකුත් නැහැ. වීඩියෝස් වලටත් වඩා මට Google Map එක use කරන්න බැරි වෙනවා ෆෝන් එක off වුණොත්. ඉතින් ඒක තමයි ලොකුම risk එක. මොකද මම මෙහෙ දන්නේ නැහැ. පාරවල් හරියටම දන්නේ නැහැ මම කොයි බස් එකද ගන්න ඕනේ කියලා. ඉතින් නිතරම මම Google Map එක use කරනවා. ඉතින් Google Map එක use කරන්න නම් මට අනිවාර්යෙන් ෆෝන් එක on එකේ තියාගන්න ඕනේ. ඒ නිසා මට power bank එක කියන්නේ එළියට යනවා නම් අනිවාර්යම දෙයක් මම power bank එක අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕනේ. ඉතින් දැන් මම එළියට යන්න කලින් අනිවාර්යෙන් power bank එක අඩුම half වත් charge කරගන්න ඕනේ. වීඩියෝ එකක් ගන්න නිසා කොහොමත් power එක වැඩිපුර use වෙනවා, ෆෝන් එක වැඩිපුර use වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මම power bank එක half charge කරගෙන තමයි එළියට යන්නේ. මේ දවස්වල මාර විදිහට කඩවල් වල සෙනග මං හිතන්නේ ඒකට එක හේතුවක් වෙන්න ඇති ක්‍රිස්මස් එක. හැම කඩේකම ක්‍රිස්මස් එකට ගැලපෙන විදිහට තියෙනවා. ඒ කියන්නේ ඇඳුම් උනත් ක්‍රිස්මස් එකට ගැලපෙන විදිහට තියෙනවා. අර නාතාල් සීයලා ඒ විදිහ රතු පාට ඇඳුම් ඒ විදිහට තමයි ක්‍රිස්මස් එකට දේවල් තියෙන්නේ. ඊට අමතරව මං හිතනවා මෙච්චර මේ crowded වෙන්න හේතුව අර මොකද්ද Black Friday offers අන්න හරි Black Friday offers තියෙන නිසා සහ 11/11 sale එකට අර වගේ දේවල් වලට මෙහි offers තියෙනවා, ගොඩක් sale තියෙනවා. ඉතින් මිනිස්සු ගොඩාක් shopping කරනවා. මං හිතන්නේ මං කලින් දැකලා නැහැ එච්චර ගොඩක් මිනිස්සු shopping කරනවා. මොකද ආපු දවස් ටිකේ එහෙම ලොකුවට ඒ කියන්නේ මම ගියා වුණාට මං එහෙම මිනිස්සු මෙච්චර ගොඩක් මේ ඇඳුම් ගන්නවා, බඩු ගන්නවා එහෙම දැකලා නැහැ. හැබැයි දැන් නම් එන්න කට්ටිය වැඩි වෙනවද මන්දා shopping complex වල එහෙම. අය ක්‍රිස්මස් එකට තමයි බඩු ගෙනියන්නේ. අනිත් එක තමයි winter එකට. මොකද මෙයාලා සමර් එකේදී පාවිච්චි කරපු ඇඳුම් ඔක්කොම අයින් කළා winter එකට අලුතෙන්ම ඇඳුම් ගන්නවා. මොකද සීතලත් එක්ක සමර් එකේ පාවිච්චි කරපු ඇඳුම් තවදුරටත් පාවිච්චි කරන්න බෑ. මොකද අපිට අර වූල් තියෙන ඇඳුම් ඕනේ. මොකද මෙහි ගොඩාක් සීතලයි. වින්ටර් එකේ ඉන්න බැරි තරම් දැන් උනත් මාරම සීතලයි. අපිට නිකන් නෝමල් ඇඳුම් ඇඳගෙන එළියට යන්න බෑ. බැරි තරම් සීතලයි. ඉතින් ඒක නිසා වෙන්නද මේ shopping malls වලත් මෙහෙම කට්ටිය වැඩි වෙලා තියෙන්නේ. එයාලා shopping කරනවා ඇති. ඉතින් අද මම පොඩ්ඩක් එළියට යනවා. මොකද weekend එකේ මටත් ලොකුවට වැඩක් නැහැ. පොඩ්ඩක් පාඩම් කරන වැඩ ටිකක් තියෙනවා. ඉතින් හැම වෙලේම අපාර්ට්මන්ට් එකට වෙලා ඉන්නත් බැහැනේ. ඉතින් මම පොඩ්ඩක් එළියට යන්න හිතුවා. ඉතින් බලමු ගිහිල්ලා මම කොහෙද යන්නේ කියලා. පාරේ වතුර. මම පාරට එද්දිම බස් එක ආවා වෙලාවද තව නෝලෙන් මිස් වෙනවා. සීටුත් තිබ්බ බස් එකේ ඒක ලොකු දෙයක්. මොකද මට ගොඩක් දුර යන්න වෙන නිසා හිටගෙන යන්න එක කරදරයි. සීට් තිබ්බ බස් එකේ. ඉතින් මම ওই විදිහට ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කර ඉතින් ඔහේ යනවා. ගොඩක් දුර යන්න තියෙනවා ඉතින්. මේ තැන නම් ඔයාලට මතක ඇති මං සාමාන්‍යයෙන් යන තැනක් වික්ටෝරියාවල. ඉතින් ඔය ඔක්කොම පාස් කරගෙන සෑහෙන දුරක් යන්න ඕනේ.
ඉතින් මට පළවෙනි බස් එකෙන් බහින්න තිබ්බ තැනට කලින් තැනදී ඩ්‍රයිවර් මොනවද මන්දා ෆ්‍රෙන්ච් වලින් කියන්න ගත්තා. හැමෝම මෙතනින් බැස්සා. මම මෙතෙන් එනකොට බස් එක ගියා මං යන්න ඕනේ එක නෝලෙන් මිස් උනේ. ඉතින් ඊළඟ බස් එක එන තව විනාඩි 10ක මම මේ බස් හෝල්ට් එකට වෙලා වාඩි වෙලා ඉන්නවා අනිත් බස් එක එනකන්. තව විනාඩි 8ක් වගේ ඉන්න ඕනේ. පොඩ්ඩියට වැස්සක් යනවා. ඒකයි මම මේ ඇතුළට ආවේ. නැත්තම් ඉච්චර වෙලා හිටගෙන හිටියේ. ඉතින් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. මේ ඉස්සරහම් පේන ගස්වල කොළ හැලිලා. හැලෙන ගමන් තියෙන්නේ. මේ ගොඩක් ඒවා කහ පාට වෙලා තැඹිලි පාට වෙලා මේ විදිහ තමයි මේ දවස්වල මෙහි තියෙන ගස් වර්ග ඔක්කොම එක එක පාටවල්. තැඹිලි පාට, කොළ පාටක් තියෙනවා නැත්තේ නැහැ. තැඹිලි පාට, කහ පාට, මෙරුන් පාට ඔය විදිහට පාට ගස් තමයි තියෙන්නේ. මොකද වින්ටර් එකට මේවායේ කොළ හැලෙනවානේ. මාරම ලස්සනයි එහෙම වුණාට. ඉතින් සෝලෝ ට්‍රැවල් කරන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ආසයිද තනියම ට්‍රැවල් කරන්න? මම නම් දැන් ෆ්‍රාන්ස් වලට ඇවිල්ලා ගොඩක් කලාවට තනියම තමයි එහෙම යන්නේ. මොකද හස්බන්ඩ් නැහැ මෙහි. හස්බන්ඩ් හිටියනම් මම අනිවාර්යෙන් එයන්ත් එක තමයි ඇවිදින්න යන්නේ. දැන් ඉතින් මට පුරුදු වෙලා ගොඩක් කලාවට තනියෙන් තමයි එහෙම යන්නේ. ඉතින් අනික් බස් එක ආවා. මං ඒකට නැග්ගා. ඒකෙත් සීට් තිබ්බා. ගොඩක් නැහැ. සීට් දෙක තුනක් තිබ්බා. මං ඉතින් එකක වාඩි වුණා. මොකද ආයෙමත් මං විනාඩි 40ක් විතර යන්න ඕනේ. ඉතින් සීට් එක තිබ්බ එක වටිනවා. ඉතින් ඒ බස් එකට නැගලා ආයෙමත් මං කල්පනා කර ඔහේ යනවා. ඉතින් මම ෆ්‍රාන්ස් වල ආසම දෙයක් තමයි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක. මේක හරිම ලේසි අපි වගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. මොකද අපිට ප්‍රයිවට් වෙහිකල්ස් නැහැ. ඉතින් අපිට කොහේ හරි යන්න ඕන වුණාම හරිම ලේසියෙන් එක්ක බස් එක එහෙම නැත්නම් ට්‍රෑම් එක අපිට ඕනෙම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද නිතරම ට්‍රෑම් තියෙනවා. ට්‍රෑම් විනාඩි 5න් පාට වගේ තියෙනවා. එතකොට බස් තියෙනවා විනාඩි 10න් 10ට, විනාඩි 20න් 20ට ඔය වගේ බස් තියෙනවා. ඒක හරිම ලේසි. මම නම් මාරම කැමතියි මේ සිස්ටම් එකට. ඉතින් බස් එකේ ඔය පේන ඩිස්ප්ලේ එකේ වැටෙන්නේ අපේ ඊළඟ ස්ටොප් එක, රූට් එක ඔය වගේ දේවල්. ඉතින් ඒකේ පෙන්නනවානේ නෙක්ස්ට් ස්ටොප් එක මොකක්ද කියලා. ඉතින් අපි ඊළඟ ස්ටොප් එකෙන් බහිනවා නම් එතන බෙල් කරන්න ඕනේ. ඉතින් මම මේ බස් එකෙන් බැහැලා පයින් යන ගමන් shopping complex එකට. මේකට කියන්නේ බෝදෝ සෙන්ටර් කමර්ෂල් කියලා. ඉතින් මේ shopping complex එකේ එක එක ජාතියේ shops තියෙනවා. ඇඳුම්, සපත්තු, makeup items, එතකොට සුපර් මාකට් එකක්. මම මේකට එන දෙවනි වතාව. entrance එකේ මේ විදිහට shopping complex එකේ map එක තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද ගොඩක් සෙනඟ, ඒ වගේම මාරම සද්දේ. මට මේ ක්ලිප් එක මියුට් කරන්න වුණා ඒ නිසා. ඉතින් කම්ප්ලෙක්ස් එකට ඇතුල් වෙනකොටම ඔය වගේ බේකරි අයිටම්ස්, කැෆේ ඔය විදිහට තියෙනවා. මෙන්න මේ පැත්තේ තිබ්බා ඩෝනට්ස් තියෙන තැනක්. මට මේක ක්ලිප් එකකවත් ඔරිජිනල් සවුන්ඩ් එක දාන්න බෑ. මොකද මාරම ഘോഷාවක් තියෙන්නේ. ඒ නිසා ඉතින් ওই විදිහට තමයි කම්ප්ලෙක්ස් එක තියෙන්නේ. මම මේ හැම ෂොප් එකකටම නම් ගියේ නැහැ. ඉතින් ওই විදිහට දෙපැත්තේ තියෙනවා එක එක ඒවා. ඉතින් මම මුලින්ම යන්න හිතුවේ ප්‍රයිමාක් එකට. ගිහින් බලන්න ඕනේ මොනවද වින්ටර් වෙයර්ස් දාලා තියෙන අලුත් ඒවා කියලා. මම කලින් එක සැරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අද ස්පෙෂලි බලන්න ආවේ වින්ටර් එකට අඳින දේවල් මොනවද කියලා. ඉතින් දැන් ගිහින් බලන්න ඕනේ ඒකේ මොනවද තියෙන අලුත් දේවල් කියලා. සාරා එකක් තියෙනවා. ඔක්කොම ඒවා තියෙනවා මං හිතන්නේ. ස්නැක් එකක් තියෙනවා. මෙන්න මේ ෂොප් එකට මට ආස හිතුණා. මේක මේ කිඩ්ස් වෙයා තියෙන ෂොප් එකක්. බලනකොට හරිම ලස්සනයි ඇඳුම්. හරිම කියුට් අනේ. මම ඇතුළට ගියේ නැහැ මේ ෂොප් එකේ. මේ එළිය නිකන් මම මේ වීඩියෝ එක ගත්තේ ලස්සන නිසා. හරිම කියුට් ඇඳුම් තියෙන්නේ. ෂෝක් අනේ. ඔෆර් එකකුත් තියෙනවා මං හිතන්නේ. හරිම ලස්සනයි මෙන්න මේක. මෙන්න මේ ෂොප් එකේ ෂූස් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් ගියා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ කලෙක්ෂන් එකක් තමයි තිබ්බ ලේඩීස්. එතකොට මේවා ඔක්කොටම තිබ්බා Black Friday offers. සාමාන්‍යයෙන් මේ ෂූ එකක් 100ක් 120ක් වගේ වෙනවා යූරෝ. ඉතින් 80ට
90ට 60ට 70ට ඔය වගේ තමයි තිබ්බේ. ලස්සනයි ඒ ටික. ඉතින් මං යන්නේ මෙන්න මෙතෙන්ට ප්‍රයිමාක්. ප්‍රිමාක්ද දන්නෙත් නැහැ. මම නම් කියන්නේ ප්‍රයිමාක් කියලා. ඉතින් ඕකට තමයි මම යන්නේ. ඒකෙත් තියෙනවා ලස්සන ඇඳුම් සහ ඒක affordable මං හිතනවා. මම හිතාගෙන ආවට වඩා මේකේ අද කට්ටිය ඉන්නවා හරිම crowded. ඉතින් 90%ක්ම තියෙන්නේ winter wear. ඒ කියන්නේ winter එකට අඳින ඇඳුම් තමයි එක එක જાති ඒවා තියෙනවා. ලස්සනම ලස්සනයි. ක්‍රිස්මස් තීම් එකේ ඇඳුනුත් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. මේ තියෙන වින්ටර් එකට දාන ෂූස් මේ ෂූ එක ඇතුලේ තියෙනවා අර මේ බූල් රෙද්දක් වගේ එකක්. මාරම කම්ෆර්ටබල්. මෙන්න මේ ටික බලන්නකෝ මේ ටික හරිම ලස්සනයි. කියුට්. මට මේ වගේ පෙයා එකක් තියෙනවා. හැබැයි ඒක මේ තරම් කියුට් නැහැ. නිකන් නෝමල් පෙයා එකක් තමයි තියෙන්නේ. මේ කලෙක්ෂන් එක තමයි මම අර ඔයාලට කිව්වේ ක්‍රිස්මස් තීම් එකට තියෙන කලෙක්ෂන් එක කියලා. බලන්නකෝ හරිම ලස්සනයි අනේවා. මේ ඇඳුම් ටික අර පවුල හැමෝටම එකම විදිහට අඳින්න පුළුවන් ඇඳුම් ටිකක්. ඒ කියන්නේ අම්මට තාත්තට ළමයින්ට ඒ ඔක්කොටම ගැලපෙන විදිහට තමයි මේ ටික ඩිසයින් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි අනේ. මේකත් ලස්සනයි. ඉතින් මේ වගේ දේවලුත් මේකේ තියෙනවා. ඇඳුම් විතරක් නෙමෙයි තියෙන්නේ. මේකප් අයිටම්ස්, එතකොට ක්‍රීම් වර්ග, පර්ෆියුම් ඔය වගේ දේවලුත් ඉතින් තියෙනවා. බිල් කරන්න සෑහෙන දිග පෝලිමක් තියෙනවා. පෝලිං දෙකක් ඇත්තටම මට ඉස්සරහින් 30ක් විතර හිටියා. වෙලාවට කැෂියර් තියෙනවා 20ක් විතර. ඉතින් ඒක නිසා ලේසි. නැත්තම් එහෙම ලේසියකට බිල් කරගන්න නම් හම්බෙන්නේ නැහැ. පැය 2-3ක්වත් යනවා. බඩගිනි මම දවල්ට කාලා ආවෙත් නැහැ. අනික සෙනග ගොඩයි මට එපා වෙනවා මිනිස්සු ගොඩක් ඉද්දි. අයියෝ අද නම් මාරම මිනිස්සු ගොඩක් ඉන්නේ. බලු මොන හරි කන්නත් ඕනේ. කන දෙයක් මම මෙන්න මේ මේකප් අයිටම්ස් තියෙන ෂොප් එකටත් පොඩ්ඩක් ගියා බලන්න. ඒකේ තියෙනවා එක එක જાති. මම කීපයක්ම try කරලා බැලුවා. හැබැයි මම ගත්තේ නැහැ. කැල්කියුලේටර් එකක් බලන්න ඕනේ. කැල්කියුලේටර් එකක් සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක ගන්න තැනක් මම දැක්කා. පොඩ්ඩක් බලනවා කොහොමද ගණන් කියලා. මම මේ ෂොප් එකට යනවා. කොහොමද බලන්න. ඒකෙත් Black Friday offers තියෙනවා. ගොඩක් ඒවට මේ Galaxy Tab ඔය වගේ දේවල් වලට හැම එකකටම වගේ තිබ්බා iPhone වලට එහෙමත්. එක එක ඒවා ඉතින් තියෙනවා. ඔය විදිහට. මේ නම් Lenovo ඒවද මන්ද? ඔව් Lenovo ඒවා. මං හොයන්නේ calculators තියෙන තැන මට තාමත් හොයාගන්න බැරි වුණා. බලමු. කෝ නෑනේ අනේ වෙන ඔක්කොම ඒවා තියෙනවා. කැල්කියුලේටර්ස් ටික විතරක් නැතුව. හැබැයි අනිවාර්යෙන් මම දන්නවා මේකේ කැල්කියුලේටර්ස් තියෙනවා කියලා. කැල්කියුලේටර්ස් නම් තියෙන තැන හම්බුණා. ඒත් වැඩක් නැහැ. මට ඕනි එක මේකේ නැහැ. ඒ නිසා ඉතින් මං අහපව් යනවා. ඉතින් මම මෙන්න මේ කැෆේ එකට ගියා. ඉතින් ඒකේ එක එක જાතියේ බේකරි අයිටම්ස් තිබ්බා. ඔක්කොම ස්වීට් තමයි. ඉතින් ඔය විදිහට කේක් ඒවා තිබ්බා. හැබැයි මට මේකෙන් ආස හිතුනේ මෙන්න මේක කාලා බලන්න. ඉතින් මම ඒකක් ගත්තා. ෆිලෙන් එකකුත් තියෙනවා මේකේ. මොනවද කියලා හිතා ගන්න බෑ. බලමු. දැන් ඉක්මනට යන්න ඕනේ බස් එක අල්ලා ගන්න.
අනික මෙහෙ දැන් කලින් රෑ වෙනවා වින්ටර් එක නිසා ඉක්මනට රෑ වෙනවා කළුවර වැටෙනවා. ඒසයි ඉක්මනට දුවලා යන්න ඕනේ බස් එක අල්ල ගන්න. ඉතින් මං එළියට ආවා. හොඳටම කරුවල වෙලා තියෙන්නේ. දැන් වෙලාව 6:00ට ඇති. ඉස්සර 8 වෙනකනුත් මේ කළුවර නැහැනේ. ඒ වුණාට දැන් මාර කළුවරයි. බස් එක එනකන් ඉන්නේ. මම මේ බස් හෝල්ට් එකේ මං යන්න ඕනේ මේ පැත්තට. බස් එක ඉතින් ආවා. ඉඳ ගන්න ඉඩක් තිබ්බා. ඉතින් මාත් ඉස්සර හැම වාඩි වුණා. දැන් ඉතින් ආයෙම පැයක් විතර යන්න තමයි තියෙන්නේ. මට එද්දි මාර මහන්සි ගොඩ වෙලාවක් ගියා ගෙදර එන්න. පැයයි විනාඩි 30ක් වගේ ගියා ගෙදර එන්න. මේ අද්දි ගියාටත් වඩා ලොකු වෙලාවක් ගියා මට ආපහු ගෙදර එන්න. මාර විදියට හවස ට්‍රැෆික් එක රෑ වෙලා පාර මං ගත්ත. මෙන්න මේ ලිප්ස්ටික් එක try කරා. මං හිතනවා ඒකත් හොඳයි කියලා. ඒකේ කලර් එකත් අවුලක් නෑ. මං එහෙම අඩුම ටෙස්ට් කරලාවත් නෙමෙයි ගෙනාවේ. නිකන් පාට දැක්කා. ලස්සනයි කියලා හිතුණා. ඊට පස්සේ ගත්තා. ඉතින් මං හිතනවා ඒ කලර් එකත් ෂේප් කියලා. ඔයාලා දැක්කනේ මම අන්තිම වෙලාවේ මට බස් එකට ඉක්මනට යන්න ඕන නම් මොකද ඉක්මනට රෑ වුණා. ඉතින් මට කොෆි එකක් බොන්න බැරි වුණා. ඉතින් මං දැන් මගේ කොෆි එක හදා ගන්නවා. රෑ දවල් රෑක් කියලා දෙයක් නැහැ. මං කොෆි බොන්න මාරම කැමතියි. ඕනම වෙලාවක මං කොෆි එකක් බොනවා. ඉතින් දැන් මං කොෆි එකක් හදාගෙන රෑට කන්නත් මොනවා හරි හදා ගන්න ඕනේ. මොකද මම රෑට කෑම අරන් ආවේ නැහැ. මම රෑට කෑමත් මොනවා හරි හදා ගන්න. ඉතින් මම්මගේ කොෆි එක හදාගත්තා. මේක ඇත්තටම කියනවා නම් කැපචිනෝ එකක් මම හැමදාම බොනවා වගේ. කැපචිනෝ එකක් මේක ඉන්ස්ටන්ට් හදාගන්න පුළුවන්. මම ළඟ දෙනවා මෙන්න මේවා පැක් එකක්. මේකේ චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් එහෙම නැත්නම් ජෑම් මේ වගේ මොන හරි දෙයක් ගාලා කන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට කොෆි එකක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම මොන හරි චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් හරි එහෙම නැත්නම් ජෑම් හරි ගාලා ඒකත් එක කන්නට මම බත් කන්නෙත් නැහැ වෙන මොනවත් හදාගන්නේ නැහැ. මං කැමෝ යන්නේ නැහැ කියලා තීරණය. ඉතින් මං එහෙනම් මගේ කොෆි එක බොනවා. ලංකාවට නම් දැන් වෙලාව ඇති පැය 4:00ක් ඉස්සරහින් ඉන්නේ. සමහරලාවට 12:01 වගේ වෙලා ඇති. 1:00 වගේ වෙලා ඇති. ඉතින් එහෙනම් අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. ගිහින් එන්නම්. bye bye.